අයබෝන් මම වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති. අපි දන්නවා මේ වෙනට මේ රජයට පවතින අධ්‍යාපන හා සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධව විශාල ආందోලනයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ සරසවිය සඳහා දේශීය සිසුන්ට වෛද්‍යවරුන් ලෙස පුහුණුව ලැබීමට තියෙන අවස්ථාව නතර කරන්න රජයේගත් තීරණයත් එක්ක මේ රටේ අධ්‍යාපනය සඳහා පවතින නිදහස ගැන මධ්‍යස්ථ මතධාරීන්, වෘත්තීයවේදීන් සහ සාමාන්‍ය මහජනතාව ප්‍රශ්න කරන්න පටන් අරන් තිබෙනවා. නිසි නිර්ණායකවලට යටත්ව ඉසඩිස්කෝ ක්‍රමයේ යටතේ සිසුන් බඳවා ගැනීම හරහා පසුගිය කාලෙදී මේ රටේ දේශීය සිසුන්ට වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස පුහුණුව ලබන්න කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ තිබිච්ච අවස්ථාව එකවරම නිසි පිළිගත හැකි විද්‍යාත්මක නිර්ණායක වලින් තොරව අවිහිර කිරීම බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් මේකේ ගැටලුව තමයි කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ සරසවියට මේ දේශීය සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබන්න තියෙන අවස්ථාව නතර කිරීමත් එක්ක අපි දන්නවා මේකට හරිත සරසවිය තුළ වෛද්‍ය පීඨයක් ඉදිවෙමින් පවතිනවා. නෙවිල් ප්‍රනාන්දු රෝහල ඇතුළු ලංකාවේ අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රෝහල් කිහිපයකට ප්‍රමිතිගත තත්ත්ව යටතේ නියමිත උසස් පෙළ ප්‍රතිඵල මත දේශීය සිසුන්ව වෛද්‍යවරුන් ලෙස පුහුණුව ලබා දීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ අදාළ නිර්ණායක ලබා දෙන ආයතනවල අනුමැතිය ලැබිලා තිබෙනවා. එතකොට දැන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ සරසවියට වෛද්‍ය ශිෂ්‍යයන්ට ඇතුළත් වීම තහනම් කළොත්, නතර කළොත් ඒක අනිකුත් මේ රටේ වෛද්‍ය පීඨ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සිටින අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාලවලටත් ඒක ඍජු බලපෑමක් සිද්ධ කරනවා. අපි දන්න දේ තමයි ලංකාවේ ඇතුලේ දේශීය සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනයේ සීමා කරාට උසස් පෙළ අසමත් F3 තියෙන, F2යි S1 තියෙන, F1යි S2 තියෙන ළමයි අපි ඇහැට දන්නෙත් නැති, දැකලත් නැති, බලා ගන්නත් බැරි, ප්‍රමිතිය ගැන විශ්වාසයකුත් නැති සරසවි වලට ගිහිල්ලා වෛද්‍ය අධ්‍යාපනය ලැබලා වෛද්‍යවරු බවට පත් වෙලා ලංකාවට ආවම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඔවුන් පිළිගන්න. එදිවිට අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට මානව සම්පතක් විදියට එම වෛද්‍යවරු එකතු වෙලා මේ රටේ මහ ජනතාවට සේවය කරනවා. එතකොට විදේශීය වෛද්‍ය පීඨවලට ළමයි යැවීම අකණ්ඩව සිදු වෙද්දී දේශීය වෛද්‍ය පීඨවලට දේශීය සිසුන් ලබා ගැනීම නතර කිරීම හෝ සීමා කිරීම අර ඖෂධ මාෆියාව වගේම විදේශීය වෛද්‍ය පීඨ මාෆියාවේ කොටසක්ද කියලා දැන් සැකයක් නිර්මාණය වෙනවා. මොකද විදේශ රටවල් වල ගිහිල්ලා වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නත් ඊට වඩා ප්‍රමිතියක් ඇතුව ලංකාව ඇතුලේ වෛද්‍ය ශිෂ්‍යයෙක් බවට පත් වෙන්න තියෙන අවස්ථා සීමා කිරීමත් එකිනෙකට පරස්පර විරෝධී ප්‍රතිපත්ති දෙකක්. ඒ නිසා අපට පේන දේ තමයි මේ සමහර දේශීය උගතුන්ව භාවිතා කරලා දේශීයව වෛද්‍ය අධ්‍යාපනය ලබන තියෙන අවස්ථා සීමා කරලා නැති කරලා ඒ කෝටා එක විදේශීය වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ලබන විශ්වවිද්‍යාලවල ලබා දීමේ යම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක සමහර දේශපාලකීන්, නිලධාරීන් සහ වෘත්තීය සමිතිවල වෛද්‍යවරු ඉන්නවද කියන සැකය නැවත නිර්මාණය වෙනවා. මේකේ අවසානයේ පීඩාවට පත් වෙන්නේ මේ රටේ ආර්ථිකය, මේ රටේ විදේශ සංචිත. මොකද තමන්ගේ දරුවා හැම කෙනෙකුටම මුදල් ගෙවලා ප්‍රමිතිගත තත්ත්ව යටතේ වෛද්‍ය අධ්‍යාපනය දෙන්න අපේ රටේ හැම අම්ම කෙනෙකුටම තාත්තා කෙනෙකුටම පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපි දැක්කා මේ ගැන කතා කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයේදී කිව්වා මේ රටේ වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු බිහිවීමේ වේගය අඩු මට්ටමක පවතින නිසා වෛද්‍යවරුන්ට ලබා දෙන සීමාවාසික පුහුණුව සඳහා අදාළ පුහුණුවේදී අධීක්ෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය සීමා වීම දැන් ගැටලුවක් බවට පත් වෙමින් පවතින බව. ඒ කියන්නේ තව අවුරුදු 5ක්වත් යනකම් මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන් බිහිවීම ගැන, ඔවුන් ලංකාව තුළ රැඳී සිටීම ගැන මේ රජයට ස්ථාවරභාවයක් හෝ පිළිගත හැකි ප්‍රතිපත්තියක් නැති බව අමාත්‍යවරයාගේ කතාව ඇතුලේ ව්‍යංගයෙන් අපට හැඟී යන කරුණක්.
ඒ කියන්නේ ලංකාවේ ඉන්න වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු අඛණ්ඩවම රටහැර යන එක ඉදිරි අවුරුදු 5 වැඩිවීමක් සිදු වෙන බවට ඔහුගේ ප්‍රකාශය තුළ යම් අර්ථයක් ගම්‍ය වෙනවා. ඒ කියන්නේ රට ඇතුලේ වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු රඳව ගන්න ඔවුන්ට අවශ්‍ය කරන මූලික සමාජ සුබසාධක පාසුකම් ලබා දෙන්න නිශ්චිත ප්‍රතිපත්තියක් සකස් කරන බවක් හෝ ඒ සඳහා යම් මඟ පෙන්වීමක් හෝ මාර්ගෝපදේශ රාමුවක් නිර්මාණය වන බවක් අපට පේන ලැබෙන්නේ නැහැ. ඒකයි කිව්වේ නිශ්චිතව රටේ අධ්‍යාපන හා සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධව ප්‍රතිපත්තියක් නිර්මාණය නොවීමත් ඒ ගැන රජයටම රජයේ කෙරෙහි පවතින අවිශ්වාසය අද දේශීය සිසුන්ට මේ රට ඇතුලේ ප්‍රමිතිගත තත්ත්වයේ අර්ථයේ වෛද්‍ය අධ්‍යාපනය ලබන්න බාධාවක් වෙලා තිබෙන බව පැහැදිලියි. ඒ නිසා මේක එක විශ්වවිද්‍යාලයකට පමණක් නෙමෙයි ලංකාවේ සියලුම පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියට ඍජු බලපෑමක් එල්ල කරන්න පුළුවන් තැනක්. ඒ නිසා තමන්ගේ දරුවා තමන්ගේ පේනමානයේ ඇති හැකි විදියට අධ්‍යාපනය ලබන්න තියෙන අවස්ථාව රජය සීමා කරොත් මං හිතන්නේ ඒක මේ රටේ මධ්‍යස්ථ මතධාරීන් රජයේ කෙරෙහි තබපු විශ්වාසය බිඳ වැටවීමක් වෙනවා. ඒ වගේම අපි දැක්ක අග්‍රාමාත්‍යතුමිය පාර්ලිමේන්තුවේදී මේ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය සම්බන්ධයෙන් කරපු සමහර ප්‍රකාශ සංඛ්‍යා ලේඛනාත්මකව පරස්පර විරෝධී බව, ඒ වගේම කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය වෙනුවෙන් ඇය මීට පෙර පාර්ලිමේන්තුවේදී කරපු කතාබහත් දැන් පාර්ලිමේන්තුවේදී කරන කතාබහත් අතර පවතින යම් යම් නොගැලපීම් මං හිතන්නේ ප්‍රශ්න සහගතයි. ඒ නිසා විපක්ෂයේ ඉන්දෙද්දී රටේ අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය ගැන තීන්දුව తీරන ගත්ත විදිය සහ